හායි යාළුවනේ අපි මේ යන්නේ පොඩි පින්වත්යෙකුට අත ගන්න බලාගෙන අපිට පොඩි අදහසක් ආවා පරණ චෛත්‍යයක හුණු පිළිමදීමට ඔක්කොටම කලින් ඒ පන්සලේ නායක හඳුනගින් අවසර අරගෙන බලන්න ඕන මොනවද අවශ්‍ය බොල්ට කියලා අපි ඉස්සරහට ගිහලා බලමු නේ එහෙනම් අපිට මෙතන පොඩි රඹුටන් ගහක් හම්බ වුණා. කොහේ කියත් ඉතින් කැමරේ පෙරමුණ ගන්න ඕනේ. රඹුටන් ටිකකුත් කඩාගෙන අපි යකක යම් බලන්නේ ඉස්සරහට. හරිය වෙනම ටිකකුත් කඩාගත්තා. අපි දැන් යකක යම් බලන්න පන්සලට ටිකක් යන්න ඕනේ. අපි කට්ටියකින් යන්නේ පාරේ. පන්සලේ දින තැනක අපි දන්නේ නැහැ. මෙතන තමයි තන කට්ටිය කී විදිහට මේක තමයි පන්සල. අපි පන්සලට අතුරට ගිහිල්ලා බලමුනේ කොහොමද කියලා. පුංචි ප්‍රමාණයක අදිනම ලස්සන පන්සලක් තමයි මේක. ලොකු ඉඩ කොටසක් නෑ. ඒත් හැම අංගයක්ම තියෙනවා මේක ඇතුලේ. වෙනම ලස්සනක් ඒ පන්සලේ තියෙන්නේ. සාමාන්‍යයෙන් කාටවත් ඉන්න දෙයක් තමයි අපිට මේ හිතුනේ. පොඩි චෛත්‍යයක් බලලා හුණු පිළිමදීමට. ඒ වගේම මේ අපි ආලු ඔක්කොම එක තැනක කට්ටියක් නෙමෙයි. කට්ටියක් මාතර අම්පාරේ එනවා. වටේම කට්ටියක් ඉන්නේ අපිත් එක්ක. මාත් පාසලක් කරන මේ වගේ ආලු ටිකක් හම්බුනේ ගැන. මාරම ලස්සන පන්සලක් තමයි මේක. මේක තමයි අපි බලපු චෛත්‍යය. ළඟදීම දවසක මේක ලස්සනට එළිය වෙලා
ගමේ අයට වන්දනාමාන කරන්න අපි බාර දෙනවා. අපි යාළුවෝ ටික විතර තමයි මේ වැඩේ කරන්නේ. එහෙනම් යාළුවනේ මම අදට ගිහින් ඉන්නම්. ඊළඟ පාර වීඩියෝ එකකින් අපි බලමු චෛත්‍ය මොන වගේ තත්ත්වයක තියෙද කියලා. ඊළඟ වීඩියෝ එකත් බලන්න. මම subscribe